මොකක්ද ඇත්තට මේ ගුවන් යානය සිද්ධ වුණේ කියලා හරියටම පැහැදිලි කළොත්. ඇත්තටම සඳහන් කරනවා නම් ඊයේ රාත්‍රියේ ටර්කිෂ් ගුවන් සේවයට අයත් A330 වර්ගයේ ගුවන් යානය කොළඹ සිට ඉස්තාන්බුල් දක්වා ධාවනයට ගුවන්ගත වුණ අවස්ථාවේ ඔහුගේ ගුවන් යානයේ කාර්මික දෝෂයක් ඇති වුණා. එතනම කිව්වොත් හයිඩ්‍රොලික්ස් වල. ඒ කියන්නේ එහි අපි කියනකොට ලෑන්ඩින් ගියර් ඔපරේෂන් එක වෙන්නේ හයිඩ්‍රොලික් කියන මේ ෆ්ලුයිඩ් එකෙන්. ඒකේ නලයක ඇති වුණු දෝෂයක් නිසා මේක රීට්‍රැක්ෂන්, ඒ කියන්නේ මේ ලෑන්ඩින් ගියර් එක, ඒ කියන්නේ රෝදය උඩට ගිහිල්ලා ලොක් වෙන එක, ප්‍රෙෂර් එකේ දෝෂ සහිත තත්ත්වයක් ඇති වුණා. එතකොට සාමාන්‍ය මේ වගේ ඉමර්ජන්සි එකක් ආවම ඔවුන් කරන්නේ ඩවුන් 3 gears down and lock කියන පොසිෂන් එක. කියන්නේ ඇත්තටම අපිට මේක තත්ත්වය බලපතල වෙන්න තිබුණා. ගුවන් යානයේ මේ රෝදය උඩ හිර වෙලා තිබුණා නම් පල්ලෙහාට එන්නේ නැතුව, ඒ කියන්නේ ලෝවරින් වෙන්නේ නැති වුණොත්. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම එම ගුවන් නියමුවා තීරණය කළ ලැබුවා මෙම ගුවන් යානය ඒ කියන්නේ මේ මොකද අපි කියන ටේක් ඔෆ් වේට් එකේදී අපි විශාල ඉන්ධන ප්‍රමාණයක් ගෙනියනු ලබනවා. මොකද මේ විශාල දුර ප්‍රමාණයක් යන්න තියෙනවා. පැය ගාණක් පියාසර කරන්න අවශ්‍ය මේ ඉන්ධන ගෙනිච්ච පැය ගාණකට සරියන්නේ. එතකොට මේ ටේක් ඔෆ් වේට් එකෙන් අපිට ලෑන්ඩ් කරන්න බෑ. ලෑන්ඩින් වේට් එක ඊට වැඩි අඩුයි. ඉතින් ඒ සඳහා ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් මේ කම්පැනි එකේ දෙන සහ ඒ ගුවන් යානයේ තියෙන ඉමර්ජන්සි ප්‍රොසීඩියර්ස් අනුව අපිට මේ අවස්ථාවේදී ඔහුට සිද්ධ වෙලා තියෙනවා මේ වැඩිපුර තියෙන ෆුවල් ප්‍රමාණය ලෑන්ඩින් වේට් එකට සුදුසු වෙන පරිදි අඩු කරගන්න, ඒ සඳහා දහනය කරන්න. එතකොට මොකද ගුවන් යානයේ මේ රෝද තුනම අපි කිව්වත් ලෑන්ඩින් ගියර්ස් තුනම නෝස් වීල් එක, මේන් වීල්ස් දෙකම තියාන ෆ්ලයි කරද්දී බර්න් ඔෆ් එක වැඩි. එතකොට ඔහු ගත්ත ක්‍රියාමාර්ගය තමයි හලාවත සිට කටුනායක දක්වා ප්‍රදේශයේ වට කැරකෙමින් මේ අපි ගත්තොත් දාවන පතේක වට කැරකෙනවා වගේ අහසේ එලාසේ මේ ප්‍රයාස කරමින් ඒ අදාළ ලෑන්ඩින් වේට් එක එනකන් සූටබල් ලෑන්ඩින් වේට් එක එනකන් මේ ප්‍රයාස කරලා පැය දෙකකට වැඩි ප්‍රමාණයක් ප්‍රයාස කරලා මේක ලෑන්ඩ් කළා. මේ කටුනායක ගුවන්තොටුපළේ සුරක්ෂිතව ලෑන්ඩ් කළා. ඉතින් මේක ඇත්තටම වෙලා තිබෙන හයිඩ්‍රොලික් ෆේලියර් එක අපි අයිඩෙන්ටිෆයි කළා. එතකොට මේ අපගේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අපි ඒ සියලුම ඉමර්ජන්සි ප්‍රොසීජර්ස් ඔක්කොම ඇක්ටිවේට් කරලා තිබුණේ. ඒ වගේම සිවිල් අපි ගුවන් සේවා නියාමනය යටතේ තිබෙන අපේ අපි කියනවා නම් එයාපෝට් ඇන්ඩ් ඒවියේෂන් ආයතනයේ අපි කිව්වොත් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමත්, එතකොට ඒ වගේම ටර්කිෂ් එයාර්වේස් ගුවන් සේවයත්, අනිකුත් සේවාවන් සපයන ඉංජිනේරින් සේවා සපයන සමාගම ඔක්කොම සහභාගී වෙලා එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ගුවන් තොටුපළ සමාගමේ ඔවුන් දායක වෙලා, ඒ වගේම අපගේ පරීක්ෂකවරුන් සිවිල් ගුවන් සේවා අධිකාරී පරීක්ෂණ සහභාගී වෙලා අපි මෙම තත්ත්වය ඉතාමත් කිසිම ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයෙන් පාලනය කරන්න හැකියාව ලැබුණා. එතකොට මේ අවස්ථාවේ තවත් සිදුවීමක් තමයි මෙහි මේ නලයක ඇතුණු මේ ආබාධ තත්ත්ව නිසා නලයෙන් හයිඩ්‍රොලික් ෆ්ලුයිඩ් එළියට ඇවිල්ලා රන්වේ එකේ, ඒ කියන්නේ ගුවන් පතේ විසිරලා තිබුණා. ඉතින් ඒ නිසා එය සුද්ධ කිරීමට සිදු වුණ නිසා ගුවන් ගමන් දෙකක් ප්‍රමාද කරන්න සිදු වුණා, මත්තලට ඩයිවර්ට් කරන්න සිදු වුණා. එතකොට ඒක නැවතත් මේ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව අපි නැවත ගුවන් තොටුපළ විවෘත කරනු ලැබුවා. ඒක තමයි තත්ත්වය. එතකොට දැන් මේ මොහොතේ මම හිතන අපේ ගුවන් අවකාශයේ ගුවන් යානා ගොඩ බැස්වීමක් සිද්ධ වෙද්දී කොහොමද බාධා වීමක් වෙන්නේ නැති නේද මේ තත්ත්වය යන හින්දා? ඔව්, බාධා වීමක් කියන්නේ මේ වගේ අවස්ථාවක අපි ඇත්තටම කරන්නේ අනිත් ගුවන් යානාවලට අපි දැනුම් දෙනවා. දැනුම් දීලා ඔවුන්ව ආරක්ෂිතව අපි ගොඩ බෑම් සිදු කරගන්නවා. අනිත් ගුවන් යානයේ සුදුසු ස්ථානයක අපි ස්ථානගත කරමි. මේ අවස්ථාවේදී අඩි 4000ක් වගේ ප්‍රමාණයක ඔවුන් මේ වට කැරකෙමින් සර්කිට් අපි කියන සර්කිට් ෆ්ලයි කරන අවස්ථාවේ තෙල් දාල ඉන්ධන ප්‍රමාණය දාහනය කරන අවස්ථාවේදී අනිත් ගුවන් යානා සුරක්ෂිතව අපි ගොඩ බෑමකට ලක් කළා. ඒ වගේම ඔවුන් අදාළ ස්ථානවලට ස්ථානගත කරමින් ඒක ඇත්තටම ගත්තොත් ගුවන් පාලන මධ්‍යස්ථානයේ මේ වගකීමක් ඔවුන් මේ නිසි ආකාරයෙන් කළා. ඉතා පළපුරුදුරු ඒ අදාළ පාලන නිලධාරීන් විසින්
ගුවන් ගමන් පාලන නිලධාරීන් විසින් එය සිදු කරනු ලැබුවා. ඒ හින්දා අනිත් ගුවන් යානයට කිසිදු කරදරයක් සිදු වුණේ නැහැ. සුළු යම් කිසි ප්‍රමාණයක ප්‍රමාදයක් සිදු වුණේ ඇත්තටම ඩයිවර්ෂන් එක ගුවන් බෑම්ප්‍රදේ. ඒ අවස්ථාවේදී ගුවන් යානය රන්වේ එකේ කියන්නේ ගුවන් පතේ නතර කරන්න සිදු වුණා. මොකද අර නෝස් වීල් එකේ නෝස් වීල් ස්ටියරින් එක සිදු වුණේ නැති නිසා. ඒකට ඒ අවස්ථාවේ අපි කියනවා ටෝයින් ට්‍රක් එකක් ගෙනල්ලා ඒ ඇදගෙන යන්න ඕන පැසෙන්ජර්ස්ලා සමග පාකින් බේ එකට. ඒ නිසා තමයි ඇති වුණු ඒ ඔබ්ස්ට්‍රක්ෂන් එක නිසා රන්වේ එකේ ඒ බාධා වීම නිසා තමයි මේ ඒ හැර අනික් ගුවන් යානාවලට හෝ මගීන්ට හෝ අනිත් දේවල් වලට සේවා වලට අපහසුතාවයක් සිදු වුණේ නැහැ. ලෑන්ඩින් ගියර් එක හදිසියෙ පහළට ආවේ නැත්නම් මොකක් හරි තව ඔප්ෂන් එකක් ඇති වෙන්නේ නැති නේද? ඔව් ඒක වෙනමම ඒකට අපි ක්‍රියාත්මක වෙනකොට අපේ තියෙනවා ඉමර්ජන්සි ප්‍රොසීඩින් අපි කියන ඉමර්ජන්සි ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා කන්ටිජන්සි ප්ලෑන් මේ වගේ අවස්ථාවක. එතකොට ගුවන් පතේට අපි එක ආකාරයෙන් තියෙනවා. අපි ගත්ත උදාහරණ ලෙස එක ලෑන්ඩින් ගියක් ආවොත් අපිට 5 එකේ ෆෝම් දාන්න පුළුවන්. ඒ වගේ අපි අවස්ථාවේ අනිකුත් ක්‍රියාමාර්ග තියෙනවා. ඒ ගුවන් යානයේ වර්ග අනුව ඒ වගේම ගුවන් පතේ තියෙන ඒ පහසුකම් අනුව සහ අපි ඇම්බියුලන්ස් සේවය ඒ වගේම ෆයර් වෙහිකල්ස් ඒ වගේ සියල්ලම ක්‍රියාත්මක කරලා තිබුණේ අවස්ථාවේ ස්ටෑන්ඩ් බයි කරලා තිබුණේ. ඒ සහ මේ වගේම ඉමර්ජන්සි සර්විසස් ඔක්කොම අපි මේ ස්ටෑන්ඩ් බයි කරලා තිබුණේ අවස්ථාවේදී. ඒතකොට ඒ වගේ අවස්ථාවක් වුණා නම් ඊට වැඩිය ගුවන් යානෙට සහ මගින්ට වෙන්න තිබුණු ඒ අනුතුර වැඩි. නමුත් මෙතන අනුතුරක් නෙමෙයි. ඇත්තටම මේ ගුවන් යානේ ඉමර්ජන්සි එක ඩික්ලෙයාර් කළේ නැහැ ඇත්ත වශයෙන්ම. ඔවුන් මේක ඉතාමත් සුරක්ෂිත ලෙස ගුවන් යානේ ගොඩවස්සනු ලැබුවා. මේ ගුවන් නියමුවගේ කාර්යභාර ගැනත් ඇගීමට ලක් වෙනවා. දැන් ඔහු කවුද කියන එක තමයි තාම කියවෙන්නේ නැහැ. හැබැයි ඔබතුමාලා පැත්තෙන් එහෙම සඳහනක් තියෙනවද? ඇත්තටම සඳහන් කරොත් ටර්කිෂ් ගුවන් සේවයේ විදේශිකයෙක්. ඉතින් ඒ තොරතුරු අපිට ඒ අදාළ ගුවන් සේවය මගින් ලබාගත හැකි වෙනවා. මගින් ගත්තොත් අපිට සඳහන් කරන්න පුළුවන් 202ක් මේ ගුවන් යානයේ අවස්ථාවලක ඉඳලා තියෙනවා. ඒ වගේම කාර්ය මණ්ඩලය නියමුවන් ඇතුළුව සහ ගුවන් සේවිකාවන් ඇතුළුව කාර්යමල්ගේ 10ක්. ටෝටල් එක 212ක් මේ ගුවන් යානයේ සිටි බවට වාර්තා වෙනවා. ඒ අදාළ ගුවන් සමාගම මගින්. ඔබතුමාට ගුවන් මගින්ට මේ වගේ සංසිද්ධීන් එක්ක දෙන්න තියෙන පණිවිඩයක් ඇති සහ විශාල අනතුරක් වෙන්න තිබිච්ච එක වළක්වා ගන්න තිබිච්ච අවස්ථාවක් හින්දා දෙන්න තියෙන පණිවිඩයක් ඇති ඔබතුමාට. ඉතාමත්ම මේ සුදුසු මේ ප්‍රශ්නේ තමයි ඇහුවේ. අපි ඉතාමත් අපේ රටේ අපි ආඩම්බර වෙන්න ඕනේ ඇත්තටම ශ්‍රී ලංකාවේ ලෙස අපගේ පළපුරුදු ගුවන් පාලන නිලධාරීන් අපි කියනවා එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා. ඒ වගේම අපේ ගුවන් සේවයේ සහ අපගේ එයාපෝට් ඒවියේෂන් එක සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙහිදී සඳහන් කරන්න ඕනේ. අධ්‍යක්ෂ ජනරාල් ලෙස මමත් මගේ පරීක්ෂකවරුන් නිලධාරීන් කණ්ඩායම නෝසුරුව රෑ නිදි මරලා අපි මේකට වෙහෙසුණා. අපේ නියාමනයක් නැතුව අපගේ අධීක්ෂණය යටතේ ගුවන් පාලන මැදිරිය ඒ වගේම ඉමර්ජන්සි සර්විස් එයාපෝට් ඇන් ඒවියේෂන් එකේ ඒ වගේම මේ වගේ විදේශ ගුවන් ගමන් සේවාවන් සහ ඉංජිනේරින් අංශය එක දිගට ක්‍රියාත්මක වෙලා ඉමර්ජන්සි සර්විස් ඇක්ටිවේට් කරලා ඒ හා සමාග සියලුම නිලධාරීන් සහ සේවකයන් සම්බන්ධ වෙලා මෙම තත්ත්වය පාලනය කරලා ඒ සඳහා අවශ්‍ය දැනුම පළපුරුද්ද අපේ සතුව තියෙනවා. ඒ වගේම අපේ ගුවන් තලය මේ ICAO එකෙන් අපි කියනවා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මගින් සහතික කරන ලද සුරක්ෂිතතාවය නිරුපද්‍රිතතාවය ඉතාමත් ඉහළ අගයක මේ දකුණු ආසියා කලට පවතින නිසා අපේ මේ අහස සුරක්ෂිතයි. ඒම නිසා අපිට හැකියාව ලැබුණා නිරුපද්‍රිතව මේ ගුවන් යානය ගොඩ බැස්සා ගන්නට.